අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ grade 9 එකේ තුන්වෙනි රිවිෂන් පේපර් එක. අපි දැනටමත් දෙකක් අන්තිමේදී සාකච්ඡා කරලා තියෙනවා. දැන් මේ තියෙන තුන්වෙනි එක අපි ඔන්ලයින් එකෙන් පටන් ගන්නවා. දැන් මේ තියෙන්නේ ෆ්ලෑෂ් පේපර් grade 9 එක. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය 3 බෙදීම 5. ඒ කියන්නේ භාගයක් හරි භාග ප්‍රතිශත වලට මාරු කරන්න දෙනවා. භාග ප්‍රතිශත වලට මාරු කරන්න දෙනවා. එතන භාගයක් ප්‍රතිශතයට මාරු කරනකොට දෙන්න තියෙන භාගය ගුණ කරන්න ඕන 100%. දෙන්න තියෙන භාගය ගුණ කරන්න ඕන 100%. ඒ ප්‍රතිශතයට මාරු කරගන්න පුළුවන්. එතන මුලින්ම සරල කරගන්නවා. දැන් මෙතන මට යට තියෙන 5ට උඩ තියෙන 100 කපන්න පුළුවන්. දෙන්නම 5 සරක් චක්කර. 5ට 5 1යි 100ට 5 20යි. එතන 20 වරක් 3 කියලා කියන්නේ උත්තර එනවා 60යි ප්‍රතිශතය. අන්න පළවෙනි එක. තව ක්‍රම තියෙනවා. දෙවෙනි ක්‍රමේ තමයි මට භාගයේ මේ හරේ කියන එක්කෙනාව 100ට මාරු කරනවා. හරේ කියන එක්කෙනාව 100ට මාරු කරනවා. දැන් හරේ කියන එක්කෙනා 100ට මාරු කරන්න නම් 5 100 කරන්න නම් මම 20ෙන් ගුණ කරන්න ඕන. ඒතර උඩ තියෙන එක්කෙනාවත් 20ෙන් ගුණ කරන්න ඕන. උත්තරේ 60යි. එතකොට දැන් මෙහෙම භාග විදිහට ලිව්වට පස්සේ හරය 100 වෙන විදිහට භාග ලිව්වට පස්සේ ළඟේ තමයි උත්තරය 60යි ප්‍රතිශතය. දැන් මම නම් කියන්නේ පුරුදු වෙන්න ඔයාලා පළවෙනි ක්‍රමය. ඒතුව දැන් ඔයාලට සමහර ප්‍රශ්න දෙනවා. හිතන්න ඔයාලට දුන්නා 2 බෙදීම 3. 2 බෙදීම 3 ප්‍රතිශත ආකාරයෙන් දක්වන්න. අර 3 කියන එක්කෙනා 100 බවට මාරු කරන්න බෑ. හරි. එතකොට ඔයා හිතන්න ගියා ඔයා අමාරු වැටෙනවා. එහෙනම් ඔයා සරලව මතක තියාගන්න. භාගයක් ප්‍රතිශතයක් විදිහට මාරු කිරීමේදී ගුණ කරන්න ඕන 100% කියන එක මතක තියාගන්න. ගුණ කරන්න ඕන 100% කියන එක මතක තියාගන්න. දෙවෙනි එක. දෙවෙනි එකේ කියනවා නවට දෙනවා ධන 2 ඍණ 4. මෙන්න මෙයාගේ අගය සංඛ්‍යා රේඛාව ඇසුරින් ලබා ගන්න. නිකන් ගන්න එපා. සාමාන්‍ය සුළු කරලා උත්තරේ ගන්න එපා. සංඛ්‍යා රේඛාව ඇසුරෙන් ගන්න. දැන් කොහොමද මෙයා සංඛ්‍යා රේඛාව ඇසුරෙන් ගන්නෙ? දැන් මම මුලින්ම සංඛ්‍යා රේඛාව මාක් කරගන්න හරින 2යි ඍණ 1යි බිංදුවයි 1යි 2යි 3යි 4යි 5 6යි. ඔන්න සංඛ්‍යා රේඛාව මම මාක් කරගත්තා. දැන් සංඛ්‍යා රේඛාව ලකුණු කිරීමේදී මම මතක තියාගන්න ඕන කොන්දේසි මොකක්ද? ප්‍රධානම එක්කෙනා තමයි අනුයාත ඉලක්කම් අතර. අනුයාත ඉලක්කම් අතර. අර ගැප් එක. ඒ කියන්නේ පරතරය සමාන වෙන්න ඕන. සමාන ය යුතුයි. දැන් මෙතන මගේ එකේ කොට රූල් නැහැනේ. ඒතර මම පරතරේ තිබ්බට වට එක සමානයි වගේ තමයි සමාන විදිහට තමයි තියලා තියෙන්නේ. හරි. සාමාන්‍යයෙන් පේන්න සමාන විදිහට තියෙනවා. දැන් මෙහෙම තිබෙන්නේ නැහැනේ. ඒ කියන්නේ ධන 2 මෙතනින් තියලා ඍණ 2 මෙතනින් තියලා ඍණ 1 මෙතනින් තියලා බිංදුව මෙතනින් තිබ්බේ නැහැනේ. ඔයාලට පේනවා මේක සමාන පරතරයක් නැහැ. දැන් සාමාන්‍ය ගැප් එක සමාන වෙන විදිහට තමයි තියලා තියෙන්නේ. දැන් මේක ඔයා පොතේ යනකොට ඉව නැහැනේ. ඔයාගේ පොත කොට රූල්. අර වගේ CR වල කොට රූල් නේ. ඔයා මෙහිම ඔයා ස්කෙයාර් රූල් එකක මාක් කරනකොට හරි ඒක ඔයාට හරි සමානව තියන්න සිද්ධ වෙනවා. දැන් මගේ වගේ නිකන් තියන්න බෑනේ. ඔයා මෙතනින් පටන් ගත්තම හිතන්නකො ඔයා මෙතන ඍණ 2 මාක් කරනවා. දැන් බොක්ස් දෙකක් තිබ්බ කියලා හිතන්න 1යි 2යි. ඔයා මෙතනින් ඍණ 1 තිබ්බම ඊට පස්සේ ඔයා ඊළඟ ඉලක්ක මාක් කරන්න ඕන ආපහු බොක්ස් දෙකක් ගියාම. ඔන්න එතනින් එනවා බිංදුව. ඊළඟ එක්කලා මාක් කරන්න ඕන ආපහු බොක්ස් දෙකක් ගියාම. දැන් මම වැරදිලා 3ක් ගත්තා. ඔයාගේ සංඛ්‍යා රේඛාව වැරදි. දැන් ලකුණු ලැබෙන්නේ නැහැ. සංඛ්‍යා රේඛාව අඳිනකොට විශේෂ මතක තියාගන්න ඕන අනුයාත ඉලක්කම් අතර ගැප් එක සමාන වෙන්න ඕන. අර බිංදුවට පස්සේ 1 එන්න ඕන මෙන්න මෙතනට. හරි. අනුයාත ඉලක්කම් අතර පරතරය සමාන වෙන්න ඕන. ඔබ විශේෂ මතක තියාගන්න. හරි.
ඔන්න උත්තරේ ගන්න විදිහ. ඔන්න උත්තරේ ගන්න විදිහ මුලින්ම පළවෙනි ඉලක්කම අනිවාර්යයෙන්ම රවුම් කරලා පෙන්නන්න ඕන. පළවෙනි ඉලක්කම ධන 2. ඒ සංඛ්‍යා රේඛාවේ ධන 2 ඔන්න මාක් කරනවා. ඊට පස්සේ මෙයාට කියනවා පළමු ලකුණ. මෙයාට කියනවා දැන් මම ක්ලාස් එකේ පැහැදිලි කරන්න ඇතිනේ. ඒ විදිහට තියෙනවා රටාව. මෙන්න මේ විදිහට මතක තියාගන්න මේක කරන්න ලේසියි. පළමු ඉලක්කම මාක් කරා. ඊට පළමු ලකුණ කියන්නේ දෙන්නගේ මැද තියෙන එක්කෙනා. එතකොට ලකුණ හරි. ලකුණේ කොටස් දෙකක් තියෙනවා. පළමු එක්කෙනා සහ දෙවෙනි එක්කෙනා. මේක දෙවෙනි. හරිද? මෙහෙමද? ඔහොම හරි. දෙවෙනි ලකුණ. එතන පළවෙනි ලකුණ. හරි. පළවෙනි ලකුණ. දැන් මෙතන තියෙනවා ඍණ. දැන් ධන එන්න පුළුවන් ඍණ එන්නත් පුළුවන්. එහෙමනේ. දෙවෙනි ලකුණටත් ධන එන්න පුළුවන් ඍණ එන්න පුළුවන්. දැන් පළවෙනි ලකුණ ධන නම් මතක තියාගන්න දකුණු පස. පළවෙනි ලකුණ ඍණ නම් වම් පස. මතක තියාගන්න. දෙවෙනි ලකුණ ධන නම් එකට කියන්නේ එම දිශාවම. රටාව කියලා දෙන්නම්. අර පැහැදිලි කරන්න හරි. එම දිශාවම. දෙවෙනි ලකුණ ඍණ නම් ප්‍රතිවිරුද්ධ දිශාව. අපි මේකට කියන්නේ අන්තිම අපි ඉගෙන ගන්න කොහොමද? මේක U turn එක. මේක U turn එක. ඒ කියන්නේ මොකක්ද? දැන් බලමු ගානේ. දැන් මුලින්ම පළවෙනි ඉලක්කම මාක් කරගන්න ඕන මාක් කරගත්තා. දැන් පළවෙනි ලකුණ මොකද්ද තියෙන්නේ? පළවෙනි ලකුණ ඍණ. ඒතර පළවෙනි ලකුණ ඍණ නම් වම් පස. වගේ වම් අත පැත්ත. ඔන්න වම් අත පැත්තට ඊතලයක් දානවා. ඊතලේ දාන්නේ මෙන්න මේ දෙකට අර කෙලින් උඩ ඉඳලා පටන් ගන්නවා. ඒ නිකන් මෙහෙම අඳින්න නැහැ. නිකන් වෙන කොහෙද ඉඳලා අඳින්න නැහැ. එහෙම අඳින්න නැහැ. සාමාන්‍යයෙන් මේක අඳිනවා. මෙහෙම ඇඳලා වැරදින එහෙමකට අපි අඳින්නේ ලස්සනට අදාළ ඉලක්කමට උඩ ඉඳලා. හරි. අදාළ ඉලක්කමට උඩ ඉඳලා. ඔන්න පළවෙනි ලකුණ ඍණ වම්පස. දෙවෙනි ලකුණ එයත් ඍණ. එයා ඍණ නම් ප්‍රතිවිරුද්ධ දිශාව. ප්‍රතිවිරුද්ධ U turn එකක්. දැන් මෙයා ගමන් කරන්නේ මෙන්න මේ පැත්තට. මේ පැත්තට ගමන් කරනවා. දැන් දෙවෙනි එක්කෙනා ඍණ හින්දා ඔන්න එහෙමම U turn එකක් දානවා අනිත් පැත්තට. ඒ කියන්නේ ධන දෙකේ ඉඳලා දකුණු පැත්තට. නිකන් හරි මේක දෙවෙනි එක්කෙනා ධන නම් එම දිශාවටම ඒ පැත්තට මීටරේ දානගෙන ඒ දිශාවටම. දැන් එහෙම නෙමෙයි ඍණ තිබ්බේ. ඍණ තිබ්බනම් දෙවෙනි එක්කෙනාට ඍණ තියෙන හින්දා අනිත් පැත්ත හැරිනවා. ඒ කියන්නේ ධන දෙකෙන් දකුණු පැත්තට. ඉලක්කම් කීයක්ද? 4ක්. ඔන්න 4ක් යනවා. 1යි 2යි 3යි 4යි. උත්තරේ සමානයි ධන 6යි. එහෙනම් අපි මේ රටාව මතක නම් ඔයාලට ඕන ගණනක් සංඛ්‍යා රේඛාවෙන් විසඳන්න පුළුවන්. හරි. හදාගන්න. දැන් මේක කොහොමද අප්ලෝඩ් කරන්නේ YouTube එකේනේ. ඔයාලට මෙතන මම ක්ලාස් එකේ ලියන්න වෙලාවක් දෙන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් වීඩියෝ එක නවත්තලා ලියන්න. ලියලා ඊට පස්සේ ආපහු වීඩියෝ එක ප්ලේ කරලා ඉතින් ටික බලාගෙන යනවා. හරි. තුන්වෙනි ගාන. වට දෙනවා. 5x ඍණ 7 සමානයි 18. විසඳන්නලු. 5x ඍණ 7 සමානයි 18. විසඳන්නලු. දැන් විසඳීමේදී රටාව මතකනේ ඕඩර් එක විසඳීමේදී දැන් බොඩ්මාස් එක තියෙනවනේ. බොඩ්මාස් එකේ විසඳනකොට පිටිපස්ස පැත්තේ ඉඳලා එන මුලින්ම කරන්න ඕන අඩු කිරීම තියෙනවා නම් එයාව. ඔන්න විසඳීමේදී ඔන්න අඩු කිරීම තියෙනවා. ඒතර මොකක්ද අඩු කරනවද? නෑ අඩු කරන්නේ නෑ. එයාව අනිත් පැත්තට දානවා. අඩු කරන්නේ නැහැ. අනිත් පැත්තට දානවා. ඒතර ඔය 5x කියන එකනාව එහෙමම තියලා 18 කියන පළවෙනි ලයින් එක අර ඊතලේ පෙන්නලා දෙවෙනි ලයින් එකේ තමයි අර ඇත්තටම අනිත් පැත්තට දාන්නේ. දැන් ඍණ 7 අනිත් පැත්තට යනකොට ධන 7 වෙනවා. නම මෙයා සුළු කරගන්න 5x සමානයි 25ක් වෙනවා. ඔන්න එකතු කරාම 25යි. දැන් කවුද? ඔන්න ඉලක්කම තියෙනවා. දැන් ඉලක්කම අනිත් පැත්තට. දැන් ඉලක්කම මොකද්ද වෙලා තියෙන්නේ? ඉලක්කම x කියන එක්කෙනත් එක්ක ಗುಣ වෙලා. ඒතර ಗುಣ කිරීම අනිත් පැත්තට යනකොට බෙදීම වෙනවා x සමානයි
25 බෙදීම 5යි. ඔන්න එක්ස්ට්‍රා උත්තර එනවා. x සමානයි 5යි කියලා. හරි. සමීකරණ විසඳනකොට හරි සමීකරණ විසඳනකොට අපි දන්නවා සමීකරණයක ಜಾති දෙකක් තියෙනවා. එකක් ගැහැණු එකක් පිරිමි වගේ. එකක් ඉංග්‍රීසි අකුර අනිත් එක ඉලක්කම්. අපි ගැහැණු පිරිමි වෙන් කරනවා වගේ ඉංග්‍රීසි අකුර සහ ඉලක්කම වෙන් කරනවා. ඉංග්‍රීසි අකුරට ලකුණ ධන නම් එයාව තියෙන පැත්තෙම තියලා ඉලක්කම් ටික අනිත් පැත්තට දානවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන ඉංග්‍රීසි අකුරේ ලකුණ ධන මොකුත් නැත්තම් ධන. එහෙමනේ. ඒතර එයා ඉන්නවා සමාන ලකුණෙන්. හරි එයා සමාන ලකුණෙන් ඉන්නවා වගේ වම් මත පැත්ත. වගේ වම් මත පැත්තේ ඉන්නවා. ඒතර එයා වම් මත පැත්තේම තියලා ඉලක්කම් ටික දකුණු පැත්තට දානවා. ඉලක්කම් ටික දකුණු පැත්තට දානවා. හරි දැම්මම ඉංග්‍රීසි අකුර තනි වෙනවා අනිත් පැත්තේ ඉලක්කම් සුළු වෙනවා. දැන් මේවා ලියාගන්නකොට එකම උත්තර විතරක් ලියාගන්න එපා. අර මම අමතර දැනුම අර පැහැදිලි කරන දේවල් ලියනවානේ. ඒවා ඇත්තටම දන්නේ නැත්නම් ඒවා වෙනම කෙටි සටහනක් වගේ දාගන්න. පේපර් එකෙම ලියාගන්න සයිඩ් එකේ. හරි. 4 වෙනි ගාන. 4 වෙනි ගාන. දාලා කියනවා අගේ සොයන්න කියලා. වර්ග මූල තියෙන සෙට් එකක් දීලා 81 5 ධන 16 වර්ග මූලය. 81 වර්ග මූලය කීයද? මෙයාගේ වර්ග මූලය 9යි. 81 කියන්නේ 81 වර්ග මූලය කියන්නේ 9යි. මෙයා 5මයි. ධන 16 වර්ග මූලය කියන්නේ 4යි. 16 වර්ග මූලය කියන 4යි. දැන් ඕඩර් එකට සුළු කරනවා. 9න් 5ක් අඩු කරාම 4යි. ධන 4 කියන්නේ 8යි. සමහරක් කට්ටිය මෙහෙම කරනවා. වැරදි වැඩක් කරනවා. මොකක්ද වැරදි වැඩේ? මෙන්න මේ ලයින් එකේදී මේගොල්ලෝ දැන් මම මේක අපෝ ලියන්නම්. දැන් එයා සලකනවා මෙන්න මෙහෙම. දැන් මෙතන තියෙන්නේ ධනනේ 5ට 4ක් එකතු කරාම 9යි 9යි 0යි කියලා ලියනවා. ඕම ලියනවා. ළමයි වැරදි. එහෙම ලියන්න බෑ. සංඛ්‍යා එහෙම සුළු කරන්න බෑ. දැන් මෙහෙම නේස ඔඩ්මස් එකේ හරි සිංහලෙන් කිව්වම දැන් මේක 1 බෙගු එහෙමනේ. කියන ඕඩර් එකට සුළු කරනකොට දැන් විසඳීමේදී වෙනයි. විසඳීම කියන පිටිපස්ස පැත්තේ ඉඳලා සුළු කිරීමේදී ඉස්සරහ පැත්තේ ඉඳලා හරි වරහන අල්ලා යන බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. එතකොට මුලින්ම එකතු කිරීම නේද කරන්න ඕන. සර් එකතු කරාම 9ක් එනව නේද? මම හරිනේ. සර් වැරදිනේ. දැන් මුලින්ම අඩු කිරීම කරලා තියෙනවනේ. දැන් මෙහෙමයි. එකතු කිරීම අඩු කිරීම පමණක් තිබ්බම කාව හරි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රකාශනයක එකතු හා අඩු පමණක් තිබ්බම ඕඩර් එක වැදගත් නැහැ. ඔයාට වමේ සිට දකුණට කරන්නත් පුළුවන්. නැත්තම් මුලින්ම එකතු කිරීම කරලා ඊට පස්සේ අඩු කරන්න පුළුවන්. ඒතර මම කරලා තිනවා වමේ සිට දකුණට. මගේ වම් පැත්තේ ඉඳලා දකුණු පසට. අර මුලින්ම මේ පැත්තේ ඉඳලා එකින් එක කරගෙන ගිහලා තිනවා. මුලින්ම මේ දෙක සුළු කරා ඊට පස්සේ මේ දෙක සුළු කරා. නැත්නම් සාමාන්‍ය විදිහට වට මුලින්ම එකතු කරලා ඊට පස්සේ අඩු කරන්නත් පුළුවන්. ඔයා හිතනවා මම එකතු කරලානේ අඩු කරලා තියෙන්නේ මොකද්ද වැරද්ද? හරි. දැන් ඔයා ලොකු ළමයි. දැන් ඔයා මේ එකතු කිරීම අඩු කිරීම කරනකොට දැන් මෙයාව සලකන්න ඕන. දැන් මේ තියෙන්නේ ඍණ 5. මේ තියෙන්නේ ඍණ 5. දැන් මෙයා ධන 4 ඍණ 5යි ධන 4යි. ඒතර මෙයාගේ ලකුණ ඍණ 5. මේ තියෙන්නේ මෙයාගේ ලකුණ ධන 4. හරි. එතකොට අසමාන ලකුණු දෙන්නෙක් තිබ්බම හරි අසමාන ලකුණු දෙන්නෙක් තිබ්බම ඉලක්කම් දෙක අඩු කරනවා. 5න් 4ක් අඩු කරාම 1යි. විශාල ඉලක්කමේ ලකුණු උත්තරයට දානවා. විශාල ඉලක්කම 5 5 ලකුණ ඍණ එහෙනම් උත්තරයටත් ඍණ. ගෙනවා මුලින්ම මේ දෙන්න සුළු කරාම වාට එන්න ඕන 9 නෙමෙයි වාට එන්න ඕන ඍණ 1. වාට එන්න ඕන ඍණ 1 ඍණ තියෙනවා මේක දානවා. 9න් එකක් අඩු කරාම වාට උත්තරේ එන්න ඕනේ 8. බලන්න කලින් උත්තරේ වෙනවද කියලා. හරි ඉතින් වාට අර ඕඩර් එක වැදගත් නැහැ. කරන එක හරියට කරන්න. සමහරක් අර එකතු කිරීම තමයි මුලින් කරන්න ඕනේ. මේ concept එක අමතක කරනවා. ඍණ 5 කියන එක අමතක කරනවා. ඒගොල්ලෝ සලකන්නේ ඍණ වෙනම තියලා 5 ධන 4. එතන මෙයා ධන 5ක් වෙනවනේ. සාමාන්‍ය විදිහට කරන්න කියන්න. ධන 5ක් වෙනවනේ. එහෙම නෙමෙයි. හරි. ඔය වැරද්ද කරන්න එපා. ගොඩක් කටි ඔක
සැලකිලිමත් කරමින් කරනවා. හරි. ඔන්න මම මේක වකන්නම් වැරදීනේ. දැන් මේක තමයි හරි මේක. හරි. එතකොට අපි නිකන් උත්තර සාකච්ඡා කරන්නේ නැහැ. අදාළ තියරි මොනවා හරි අවශ්‍ය නම් අපි ඒවත් මතක් කරනවා. හරි. නිකන් ප්‍රශ්න වලට උත්තර විතරක් ලියලා බලා ලිවීම කරලා නවත්තන්නේ නැහැ. හරි. ඔන්න පස්වෙනි ගාන. එදින වැසි දිනක් වූ බැවින් පන්තියේ ළමුන්ගෙන් 30ක් පාසල් නොපැමිණියෝය. පාසලට ආවේ නැහැලු. හරි. පස්වෙනි ගාන. කියන්නේ නොපැමිණි කීයක්ද? ගණ කියනවා. නොපැමිණි සිත් එක 30යිලු. ඉතින් පැමිණි සිත් එක මට ලියන්න පුළුවන්. පැමිණි කට්ටිය 70යි. එහෙමනේ. 70යි. දැන් ගාන කියන ඊට පස්සේ පාසල් පැමිණි ළමුන් ගණන. එතන මෙයාගේ ගණන දීලා තියෙනවා. පැමිණි ගණන දීලා තියෙනවා 28යිලු. පැමිණි ගණන 28ක් නම් පන්තියේ මුළු ළමුන් ගණන කොපමණද? හරි. එතන පැමිණි ගණන දීලා තියෙන හින්දා පැමිණි ප්‍රතිශතය මුලින්ම ලියා ගන්නවා. පැමිණි ප්‍රතිශතය ලියා ගන්නවා. එතන ප්‍රතිශතය කියන්නේ මොකද්ද? 70යි කියලා කියන්නේ. පැමිණි 70යි කියලා කියන්නේ 100ක් නම් 70යි. ඒ කියන්නේ 100 මුළු ගාන නම් 100 මුළු ගාන නම් 70 කියන්නේ පැමිණි ගාන. දැන් මේක ප්‍රතිශතය. ඇත්තටම පැමිණි 28යි. ගාන අහනවා ඇත්තටම මුළු ගාන කීයද දන්නේ නැහැ. ඇත්තටම මුළු ගාන කීයද දන්නේ නැහැ. හරස් ගුණ කරාම උත්තරේ ලැබෙනවා. හරස් ගුණිතේ x ගුණ කරනවා 70ත් එක්ක 28 ගුණ කරනවා 100ත් එක්ක. මේවා ගුණ කරන්න නෙමෙයිම තියාගන්නවා. දැන් මට x නේ හොයන්න ඕන සමීකරණ. ඉලක්කම් ඉංග්‍රීසි අකුර මෙහෙම තියෙන ඉලක්කම අනිත් පැත්තට. ගැහණු ළමයි මෙතන පිරිමි ළමයි අනිත් පැත්තට. ඔන්න x තියෙනවා. ගුණ කිරීම 70 අනිත් පැත්තට දැම්මම බෙදීම 70 වෙනවා. ඔන්න දැන් සරල කරමු. බිඳුවට බිඳුවක් කපනවා. 7 චක්‍ර 7ට 1යි 28ට 4යි. 4 සහ මෙතන 10ක් තියෙනවා. x කියන්නේ 4 වරක් 10 40යි. x කියන්නේ මොකද්ද? x කියන්නේ මෙන්න මෙයා. මෙයාගේ යටින් තියෙන මුළු ගාන. x කියන්නේ මුළු ගාන ළමයි 40යි. මුළු ගාන ළමයි 40යි. ඊළඟට හයියන ගාන. රූපයට අනුව PQRS චතුරස්‍රයේ PQ පාදේ P දක්වා දික් කර ඇත. මෙන්න මේක අර කලින් වීඩියෝ එකේදී පන්තියෙන් නැති සෙට් එකක් අහලා තිබ්බා. ඔන්න නම්බර් එක දාන්නම් සයිඩ් එකේ. හරි. කැමති අයට කතා කරන්න පුළුවන්. හරි. 0.75යි 33යි 0.3යි 708. හරි. සයිඩ් එකේ දැම්මේ ඒක කරදරේ වෙන්නේ නැහැ. ඊළඟට 6 වෙනි ගාන. 6 වෙනි ගාන. රූපයට අනුව PQRS චතුරස්‍රයේ PQ පාදයේ T දක්වා දික් කර ඇත. A හා B වල කියන්න අහනවා. හරි. ජ්‍යාමිතිය මෙහෙම අපි පන්තියන ළමයි දන්නවා. අනම්මනන් නැහැ. සබ්ජෙක්ට් එක නම් සබ්ජෙක්ට් එක විතරයි. 100ට 90ක් උගන්වනවා. 10ක් අනම්මනම් කතා කරනවා. එහෙම කිසි දෙයක් නැහැ. 100%ක්ම කරන්නේ පුළුවන් පරිමේ ක්ලාස් එකේ උගන්වන්න ඕන එක විතරයි. හරි. අනම්මනම් කතා හරි ට්‍රෙන්ඩින් එකකින් තියෙන කතා. ඒව මොකුත් ක්ලාස් එකේ කතා නැහැ. 100%ක් උගන්වන එක විතරයි කරන්නේ. ක්ලාස් ෆීස් ගන්න එකටනේ ඒක සම්පූර්ණයෙන් උගන්වන එක විතරයි සිද්ධ වෙන්නේ. හරි. ඔන්න දැන් මේ ගාන කියනවා A සහ B වල අගයන් හොයන්නලු. මෙන්න මෙතන එකපාර දෙන්නම එකපාර කොහොමද හොයන්න බෑනේ. දෙන්නටම වෙන වෙනම සමීකරණ දාලා වෙන වෙනම හොයන්න වෙන්නේ. මුලින්ම දැන් මෙතන තියෙන ඒව හොයන්න. දැන් මෙතන A තියෙනවා. මෙන්න මේ කොටසම වෙනම අඳින්න.
ඒ තියෙනවා මෙන්න මෙහෙම සරල රේඛාවක් මත ඒ කියන එක්කෙනා තියෙනවා මෙන්න මේ සරල රේඛාව මත. මට කියන්න පුළුවන් සරල රේඛාව මත පිහිටි සරල රේඛාව මත පිහිටි කෝණවල එකතු 180යි. ඒ දන්න 78 කියන එක්කෙනා 180යි. සරල රේඛාව මත පිහිටි කෝණ. ඔන්න ඒ කියන එක්කෙනා එකතු කිරීම 78 අනිත් පැත්තට ගියාම අඩු කිරීම 78 වෙනවා. ඊට උත්තර එනවා 102යි කියලා. 102යි කියලා. ඔන්න ඒ වාගත්තා. දැන් මෙයාගේ ඒ දන්නවා. ඒ දන්නවා. දැන් B තියෙන්නේ මෙන්න මේ රූපය ඇතුලේ. රූපය ඇතුලේ. මෙන්න මේ රූපේ නම මොකද්ද? පාද 1යි 2යි 3යි 4යි. පාද 4යි කියලා කියන්නේ මෙයා චතුරස්‍ර. පාද 4යි කියන්නේ මෙයා චතුරස්‍ර. අපි දන්නවා චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතු. දැන් මේක ඇතුලේනේ. ඇතුලේකින්ද අභ්‍යන්තර. අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? 360යි. ඒ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ ටික එකතු කරනවා. කවුද අභ්‍යන්තර? මෙතන ඉන්නවා 90. 90 එකතු කිරීම. මෙතන තියෙනවා ඒ හොයාගත්ත 102යි. 102 එකතු කිරීම. මෙතන තියෙනවා B දන්නේ නැහැ. සහ මෙතන තියෙනවා 110. සමානයි 360යි. සමානයි 360යි. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව. එම මෙයා එකතු කරනවා. මෙයා සහ මෙයා 90යි 110යි කියන්නේ 200යි. 200යි 102යි කියන්නේ 302යි. සමානයි 360යි. ඔන්න බීව හොයන්න නම් එකතු කිරීම 302 අනෙක් පැත්තට දාලා අඩු කරනවා. අඩු කිරීම 302. ඔන්න බීට උත්තර එනවා B සමානයි 58යි. උත්තරේ B සමානයි 58යි කියලා උත්තර එනවා. සරල දේවල්නේ. මේවා දැනෙන් නම් ජ්‍යාමිති හොඳට පුරුදු කරගත්තම අට ඉස්සරහට 10 11 වෙනකොට ගොඩක් ළමයි අමාරු කියන කොටසක්. හරි? ඒක සරලයි. ජ්‍යාමිති හදන්න නම් පරණ දේවල් මතක තියෙන්න ඕනේ. පරණ දේවල් මතක නම් ඔයාලට ජ්‍යාමිති ලස්සනට කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය අර පරණ දේවල් අමතක කරනවා. මේ යන් ටික වෙනම පාඩම් කරන්න ඕනේ. ජ්‍යාමිති ඉස්සරහට යන්න තව තියෙනවා. කියන්නේ ත්‍රිකෝණ තිබ්බම කොහොමද? චතුරස්‍ර තිබ්බම කොහොමද? වෘත්ත තිබ්බම කොහොමද? ටිකක් සරල රේඛා දෙකක් සමාන්තර රේඛා තිබ්බම කොහොමද කියලා වෙනම පාඩම් කරගන්න ඕන. එතකොට එහෙම පාඩම් කරගත්තම මට ලේසි මතක තියාගන්න. ඔක්කොම එකට අර තේරුම් ගන්න නැතුව නිකන් ගිරෙවෙක් වගේ පාඩම් කරන්න ගත්තම ඔබ කරන්න බැරි වෙනවා. හරි. 7 වෙනි එක. ප්‍රතිශත ගණනක් දීලා තියෙනවා. රුපියල් 12,50,000ක් වටිනා මෝටර රථයක් අලෙවි කිරීමේදී සිරිතුනක කොමිස් ප්‍රතිශතයක් අය කරයි. කොමිස් මුදල සොයන්න. දැන් කොමිස් කොච්චරක් ගන්නවා කියලාද කියන්නේ? කොමිස් ගන්නවලු 3%ක්. කොමිස් ගන්නවලු 3%ක්. දැන් මම මේක ඉල්ල දෙන්නේ අර ප්‍රතිශතය තේරුම් ගන්න විදිහයි. නිකන් භාග විදිහට දෙලා ගුණ කරන්න පුළුවන්. ලේසි තමයි. අපිට ප්‍රතිශතය තේරුම් ගන්න විදිහ. දැන් මේ ප්‍රතිශතය ලියන්න. දැන් මෙහෙම ප්‍රතිශතයේ 3%යි කියන්නේ 100යි ඉතරේ 3යි. මේ මොකද්ද දීලා තියෙන්නේ? දැන් කියනවා මෝටර රථයක් විකුණනවලු එකට කොමිස් එක 3%යිලු. එතන මේ කතා කරන්නේ කොමිස් ගැන. එතන මේ තියෙන්නේ කොමිස්. රදාලි ඉලක්කමට උඩින් දානවා කොමිස්. සමහරක් විට කියයි ලාභ ප්‍රතිශතය. රදාලි ඉලක්කමට උඩින් දානවා ලාභය. සමහර ගණන් වල කියයි අලාභ ප්‍රතිශතය. රදාලි ඉලක්කමට උඩින් දාන්න ඕන අලාභය කියලා. සමහර ගණන් වල කියයි වට්ටම් ප්‍රතිශතය. රදාලි ඉලක්කමට උඩින් දාන්න ඕන වට්ටම කියලා. සමහර ගණන් වල කියයි කොමිස් ප්‍රතිශතය. රදාලි ඉලක්කමට උඩින් දාන්න ඕන කොමිස් කියලා. එතන මේ තියෙන්නේ මොකද්ද? 100 කියන්නේ. දැන් කොමිස් ගන්නෙ මොකටද? එතන මොනාහරි දෙයක් විකුණනකොට. එතන මොනාහරි භාණ්ඩයක වටිනාකම නොච්චරක් ගන්නවා. එතන මේ තියෙන්නේ එයාගේ මුළු වටිනාකම. මුළු වටිනාකම. වටිනාකම කියලා දාන්න. අගේ වටිනාකම. දැන් මේ ගානේ කියනවා භාණ්ඩයේ වටිනාකම 12,50,000යිලු. එහෙනම් මෙයාට කීයද කියලා අහනවා. දන්නේ නැහැ. දැන් මට මේක සරලව ලියන්න තිබ්බා. 100ට 3යි නේ ළමයි. 100 බෙදීම 3 කියලා දාන්න. උණ කරන්න 12,50,000යින් සුළු කරාම උත්තරේ එනවා. ඔන්න උත්තරේ. එහෙම නවත්තන්න තිබ්බා. ඒක නෙමෙයි. ඒවා තේරෙන්නේ නැහැ. මේ මොකක්ද අය උඩද මේ යටද මෙයයි මෙතනට එන්නේ නැහැ. මේවා තේරෙන්නේ නැහැ.
දැන් මේ දැන් මෙහෙම ඉගෙන ගන්න. ඉස්සරහට ඔයාලට වැදගත් වෙයි. ඉස්සරහට ඔයා ග්‍රේඩ් 10 ගියාම පොලිය පාඩම් ඉගෙන ගන්න. සුළු පොලිය කරනකොට බදු කරනකොට ඒවල තියෙනවා. සමහර හොඳට හිතන්න දේවල් තියෙනවා. එච්චර නෑ පොඩ හිතන්න දේවල් තියෙනවා. එතකොට ඒව කරනකොට දැන් මේ විදිහට ඔයා පුරුදු වුණාම අර මේවා තේරෙනවා. මේ මොකද්ද යට ලියන්නේ මොකද්ද මෙයාගේ යට ලියන්නේ මොකද්ද තේරෙනවා. අර අපි උඩ සිංහල වාක්‍ය දාලා තියෙනවා වචන දාලා තියෙනවා. අර මේකට පුරුදු වෙන්න. මේකට පුරුදු වුණා මේක ලිව්වම එතනින් එහාට සරලයි. එකම රටාව. මොකද්ද හරස් ගුණිතය. අර හරස් ගුණ කරනකොට මොන ගුණ කරනවා 100 සහ x සහ 100 12,50,000 සහ 3. x ගුණ කිරීම 100 සමානයි 3 වරක් 12,50,000යි. දැන් ගුණ කිරීම 100 අනිත් පැත්තට දානවා 3 වරක් 12,50,000 බෙදීම 100. දැන් සුළු කරනවා 100ට අන්තිම බිංදු දෙකට මෙයාගේ අන්තිම බිංදු දෙක කපනවා. හරි. දැන් මෙතන තියෙන්නේ 3 වරක් 125 බල බිංදුව ගණන් ගන්න එපා. 3 වරක් 125 375යි. ඊට පස්සේ බිංදු දෙකක් තියෙනවා. දැන් බිංදු දෙක දානවා. රුපියල් 37,500යි. එතන මෙච්චරක වටිනාකමක් ඇති මෝටර රථයක් විකුණනකොට අදාළ ආයතනයේට හරි අර බ්‍රෝකර් කියන එක්කෙනාට අපි ගෙවන්න ඕනේ මෙච්චරක්. තරවකරුට ගෙවන්න ඕන 37,500ක්. 37,500ක්. ඊළඟට දෙනවා සාධක කියලා කොටසක්. සාධක මේක දෙනවා 12යි x ගේ වර්ගය එන 6යි a වර්ගය xy. 6යි a වර්ගය xy. දැන් මේක නිකන් කියන්න පුළුවන් උත්තර එකපාර ලියන්න පුළුවන්. හැමෝටම තේරෙන විදිහට ඉගෙන ගමු අපි. දැන් මුලින්ම බලනවා මෙතන තියෙන ඉලක්කම් දෙක. මෙහා 12 මෙහා 6. උඩාම ඉලක්කම 6 එයාගේ චක්‍රේ තියෙනවද? ඔව් තියෙනවා. මම මෙයාව ලියා ගන්නවා 12 කියන්නේ එයාගේ චක්‍රේ 6 වරක් 2 6 වරක් 2. ඊට පස්සේ මෙතන තියෙන ඉංග්‍රීසි අකුරු ටික ප්‍රසාරණය කරනවා. මේ තියෙන්නේ a x වල වර්ගය කියන x කියන එක්කෙනා දෙපාරක් x ගුණ කිරීම x දැන් කෙලින්ම මේ 6 චක්‍රයනේ. ඉතින් යාම එහෙමම තියාගන්නවා 6 වරක් ඉංග්‍රීසි අකුරු ටික ප්‍රසාරණය කරාම a ගේ වර්ගයෙන් හින්දා a ගුණ කිරීම a x එකපාරක් හින්දා එකපාරයි x y එකපාරක් හින්දා y එකපාරක් දාගන්නවා. දැන් බලනවා මෙයාට සහ හරි ඉන්න ලකුණෙන් අනිත් පැත්තේ තියෙන මෙයාට දෙන්න ළඟම තියෙන සමාන පද කියන පොදු පද දෙන්න ළඟම තියෙන පොදු එක්කෙනා සමාන පද මොකද්ද? දෙන්න ළඟම තියෙනවා මේ 6 කියන ඉලක්කම 6 මෙයා ළඟත් 6යි. දෙක තියෙනවා එයා ළඟ දෙක නැහැ. මෙයා ළඟ a එකක් තියෙනවා a එකක්. මේ පැත්තෙත් a එකක් ගන්නවා දෙකක් තියෙනවා අපි එකක් ගන්නවා. දැන් මෙයා ළඟ x දෙකක් තියෙනවා ඒකෙන් එකක් ගන්නවා. මෙයා ළඟ x එකක් තියෙනවා. වෙන තියෙනවද? නෑ එතන y තියෙනවා මෙතන y නැහැ. ඒතර දෙන්න ළඟම තියෙන සමාන කට්ටිය තුනයි 6යි ax 6යි ax අන්න යාව ලියා ගන්නවා 6යි ax වරහණක් දාලා දෙන්න ළඟම තියෙන ඉතිරි ටික ලියනවා. ඉතිරි ටික එතන ලියන්නේ ඉතිරි ටික මොකක්ද ඉතුරු? මෙයා ළඟ දෙකක් ඉතුරුයි x අකුරක් ඉතුරුයි මැද තියෙනවා ඍණ මෙයා ළඟ a ඉතුරුයි සහ y ඉතුරුයි. ඔන්න ගන්න සාධකේ වත් කරා ඔන්න උත්තරේ. තාසරලයි ප්‍රසාරණය ලියුවම තාසරලයි. දවා මේක ප්‍රගුණ කරගත්තට පස්සේ ප්‍රසාරණ ලියන්න ඕනේ නැහැ. ඔයාලට නිකන් බැලුවම තේරෙනවා. ඒතරට එකපාර ලියන්න පුළුවන්. හරි බැලුවම තේරෙන එකපාර ලියන්න පුළුවන්. සායින් ඊළඟට නව වෙන ගන්න. නවේ පරිමිතිය ස්කන්න කියලා රූපයක් දීලා තියෙනවා. පඩි පෙලක් වගේ රූපයක් දීලා මෙහෙම ඇවිල්ලා පහකට බෑලා ආපහු ගිහින් ආපහු බහිනවා ආපහු ඉස්සරහට. ඔන්න ඔය වගේ රූපයක් දීලා. එතන මෙයා සමානයි දැන් මෙයාගේ දිග තියෙනවා 18 සෙන්ටිමීටර්ලු.
හරි අනිත් එක්කෙනා මාර්ක් කරන්න වෙන පාට ගන්න මෙයාට මෙයා සමාන එනවා මෙයා දීලා තියෙන 12 සෙන්ටිමීටර් හරි ඉතින් මෙයාගේ පරිමිතිය කියලා කියන්නේ ගන්න කියන පරිමිතිය සොයන්න පරිමිතිය කියලා කියන්නේ දීලා තියෙන රූපේ වටේ දිග දීලා තියෙන රූපේ වටේ දිග මෙයාගේ වටේ දිග කියලා කියන්නේ අපි මෙතනින් ඉඳන් පටන් ගත්තා හරි තනුවා මෙතනින් ඉඳන් පටන් ගත්තා එහෙම ගිහිල්ලා ආපහු උඩට ගිහිල්ලා ආපහු මේ පැත්තට පහළට ආපහු මේ පැත්තට පහළට ආපහු මේ පැත්තට ආපහු මෙතන ඉඳන් පටන් ගත්ත තැනට මෙන්න ඕන ඔන්න පරිමිතිය වටේ දිග එතන ඔය වටේ දිග ටික එකතු කර ගන්න ඕන ඔය වටේ දිග ටික එකතු කර ගන්න ඕන ඊට මෙයා දන්නවා 18යි හරි මෙයා උඩට 12යි හරි ඊට පස්සේ මේ පැත්තට මෙයා කීයද අපෝ පහළට ආපහු මේ පැත්තට මේවා දන්නේ නැහැ දැන් ගාන කියනවා මෙන්න මේ කොටසට මෙන්න මෙතන තියෙන මේ කොටසට මෙන්න මෙතන තියෙන මේ කොටස කියන්නේ මේවා සමානයි මේ සම්පූර්ණ දිග කියන එක සමානව කොටස් තුනකට බෙදිලා මෙයාට මෙයා සමානයි කියලා කියන එක. 18 සමානව කොටස් තුනකට බෙදිලා. කියන්නේ 6 එහෙමනේ 6 6 6. එතකොට අන්න මුලින්ම එයා දාගත්ත හරිය. දැන් අනිත් පැත්තට තියෙන එක්කෙනා. දැන් මෙයා හරිය. දැන් මේ පැත්තට තියෙන එක්කෙනා. ඉතින් මේ පැත්තට තියෙන එකත් කොටස් තුනකට කඩලා මේ කෙලින් රේඛාවත් කොට සමාන කොටස් තුනකට කඩලා සමානයි. මෙයා එකයි මෙයා කියන්නේ මේ 12 කියන එක සමාන කොටස් තුනකට කඩලා තියෙනවා. ඉතින් එක කොටසක් 4යි 4යි 4 කියන්නේ මෙයා 4යි මෙයා 4යි මෙයා 4යි. දැන් මේක මෙච්චර මහන්සි වෙන්න ඕනේද? ඔය සමානයි කියලා දීලා නැත්තම් මොකද්ද කරන්නේ? අපිට මෙයාව හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඉලක්කම් මෙහෙම කියන සමානයි කියලා දීලා තිබ්බම ওই විදිහට කඩා ගන්න පුළුවන්. නෑ දැන් එහෙම සමාන මොකුත් දීලා නැහැ. නිකම් දීලා උදාහරණයක් වඩ දෙනවා කියලා හිතන්න. ඒ රූපේ දැන් මේවා සමාන ගතියක් නැහැ. නිකම් පහළට බහැලා. හරි? නිකම් පහළට බහැලා. හරි? එතකොට මට මෙයාව හදාගන්න පුළුවන්. අනුවෙන් තියෙනවා. හරි ත්‍රිකෝණියව තියෙනවා. හරි. දැන් මෙහෙම තිබ්බම දැන් මේ දෙන්නගේ ටික විතරයි නම් දීලා තියෙන්නේ 18 සෙන්ටිමීටර් 12 සෙන්ටිමීටර්. දැන් මට මෙයාව හදාගන්න පුළුවන්. මෙන්න මේ ලයින් එකත් හරි. මෙන්න මේ ලයින් එක මම හදාගන්නවා මෙතෙන්ට සෙට් කරගන්නවා. මෙන්න මෙයා උඩට ගන්නවා. මෙන්න මෙතන තියෙන ලයින් එකත් මෙයා මෙතෙන්ට සෙට් කරගන්නවා උඩට ගත්තා. හරි. ඔය විදිහට මේ පැත්තේ තියෙන එක නා. මෙන්න මෙයාව මම ගන්නවා මෙතෙන්ට. මෙතෙන්ට සෙට් කරගන්නවා. මෙන්න මේ කොටස මම සෙට් කරගන්නවා මෙතෙන්ට. ඔන්න එතකොට මට හැදෙනවා. දැන් මෙයා මෙතෙන්ට මේගොල්ලෝ මෙතෙන්ට ගියානේ. මෙතෙන්ට ගියා මෙතන නැහැනේ. දැන් අර පැත්තට ගියා. ගියාම දැන් මෙතන හැදෙනවා. ඔන්න බලන්න ත්‍රිකෝණයක්. හරි ත්‍රිකෝණාශ්‍රයක් හැදෙනවා. ත්‍රිකෝණයක් කියලා මේ කෝණේ කියනවා සමහරවිට. ත්‍රිකෝණාශ්‍රයක් හැදෙනවා. ත්‍රිකෝණාශ්‍රයක පරිමිතිය හොයනවා වගේ. ඒතර මෙයා 18යි නම් උඩ තියෙන එක්කෙනත් 18යි. ඔන්න ආපහු 18. මෙයා 12යි නම් මෙතන තියෙන සම්පූර්ණ එක්කෙනත් 12යි. මේකතු කරගත්තා. 18යි 12යි කියන්නේ 20යි 30යි. 30ව දෙකක් 8යි සෙන්ටිමීටර්. දැන් මේකම සමහරක් කට්ටිය වරද්දනවා. මෙහෙම රූපයක් දුන්නම දැන් සාමාන්‍යයෙන් ඉන්න සමළම ගොඩක් කියන වරද්දන තැන්වල. දැන් මෙහෙම රූපයක් තිබ්බා පරිමිතිය හොයන්න කිව්වා. දැන් මෙයාගේ දීලා තියෙනවා මෙයා 10යි මෙයා 5යි මෙයා 5යි මෙයා 5යි මෙයා 5යි මෙයා 5යි සරි මෙයා 4යි මෙයාත් 4යි මෙයාත් 4යි මෙයාත් 4යි මෙයා 5යි මෙයාත් 5යි මෙයාත් 5යි ඔන්න ඔහොම එකක් දීලා තියෙනවා කියලා හිතන්න. හරි. දැන් මේකත් සමහරක් කට්ටිය විදිහටම කරනවා. මොකද්ද? අර සර් කිව්වනේ. දැන් මෙයා උඩට කරගන්න, සෙට් කරගන්න, මෙයාත් පහළට කරගන්න, සෙට් කරගන්න.
ඔන්න එතකොට සම්පූර්ණ බොක්ස් එකක් හැදෙනවා. එතකොට පරිමිතිය හොයාගත්තම හරි. නෑ. එහෙම වැරදි. එහෙම ගන්න බෑ. එහෙම ගන්න බෑ. දැන් මේකේ අර වටේ දිග යනකොට හරි තේරුම් ගන්න. මේකේ වටේ දිග යනකොට කවුද ඉන්නේ කියලා අපිට තේරුම් ගන්න ඕන. හරි. වටේ දිග යනකොට ආට සෙට් වෙනවා. මෙහෙම ගිහිල්ලා මේ පැත්ත ඇතුළට යන රේඛාවක්. ආපහු මෙයා ආපහු නෙන්න මේ කොටස. කියන්නේ මෙයා සහ මේ හතර දෙනා සෙට් වෙනවලු තියෙන්නේ. හරි. දවා මෙන්න මේ ලයින් එක මෙතන මෙතනට ගෙනාවට මෙතන තියෙන ලයින් එක මෙතනට ගෙනාවම හරි. දැන් මෙතනදී මේ හතර දෙනා මිස් වෙනවා. ඇතුලෙන් තියෙන මෙයා හරි මේ හතර දෙනා මිස් වෙනවා. දැන් මේ වගේ තැන්වල එහෙම ගන්න බෑ. මේ පඩි පෙලක් වගේ තිබ්බම ඔය කරන්න පුළුවන්. එතනදී එහෙම ගන්න බෑ. ඒතර එතනදී ගානේ අදාළ දිගවල් දෙයි. හරි අදාළ දිගවල් දෙනවා. හරි. මෙතන තියාගෙන පරිමිතිය කියන්නේ මොකද්ද? දීලා තියෙන රූපයේ වටේ දිග වටේට යන්න ඕන. ඇතුළට එහෙම රින් ගන්නේ නැහැ. ඇතුළට එහෙම රින් ගන්නේ නැහැ කියනකොට ඔයාට පටලන්න දෙනවා මෙහෙම. මෙහෙම එකක්. ඒතර වටේ දිග කියන්නේ 1 2 3 4 5 කියලා ගත්තම වැරදි. වටේ දිග කියන්නේ වටේට විතරයි. 1 2 3 4. අර ඇතුළට යන්නේ නැහැ. පරිමිතිය වෙනකොට ඔය ඇතුළට වෙලා යන්නේ නැහැ. හරි. ඉස්සරහට අපි ඉස්සරහ පේපර් වල ඔය වගේ ප්‍රශ්න දානවා. එතකොට ඒක අපි වැඩිපුර කතා කරමු. හරි. මොන අන්තිම ගාන. අන්තිම ගාන. සමාන්තර රේඛා සම්බන්ධව පොඩි කොටසක් දාලා තියෙනවා. 10 වෙනි ප්‍රශ්නේ. ආර කියනවා PQ සහ SR කියන දෙන්න සමාන්තරයි. මේ දෙන්න සමාන්තරයිලු. මෙතන කියනවා 80යිලු. මෙතන රේඛාවක් ඇඳලා තැනවයිලු. මේවා දීලා තියෙනවා M කියලා. මේක මෙතන S, මෙතන R, මෙතන Q, මෙතන P. අපි දන්නවා සමාන්තර රේඛා තිබ්බම කෝණ තුනක් තියෙනවා. F අකුරේ හැඩ, Z අකුරේ හැඩ, C අකුරේ හැඩ. මෙතන තියෙනවා C අකුරේ හැඩයක්. පහළට මේ පැත්තට C අකුර දෙනවා මෙන්න මේ පැත්තට. ඒතර C අකුර කිව්වම අදාළ කෝණ දෙක එකතුව 180ක් වෙනවා. මේකට කියනවා මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. හරි මිත්‍ර කෝණ. ඒතර මෙතන තියෙන 80 මෙතන තියෙන දෙන්නෙක්. ඒතර ඔය ඔක්කොම එකතුව. කියන උඩ තියෙන 80යි මෙයා සහ යට තියෙන මෙන්න මේ කෝණය. M ධන 70. එතන දෙන්නෙක්නේ. ඒතර මෙයා එක සෙට් එකක්. හරි. ඒතර මෙයා සහ මෙයා මේ දෙන්නා එකතුව සමාන වෙනවා 180ට මේක මිත්‍ර කෝණ. හරි. C අකුරේ හැඩය කියන්නේ මිත්‍ර කෝණ. කලින් වගේ ඉලක්කම් දෙක එකතු කරනවා 80යි 70යි 150යි m සමානයි 180යි. m හොයන්න නම් 150 අනිත් පැත්තට 180 අඩු කිරීම 150. උත්තරේ නෝ m සමානයි 30යි කියලා. m සමානයි 30යි. m සමානයි 30යි. ඔන්න එතකොට මේ රිවිෂන් පේපර් තුන්වෙනි ග්‍රේඩ් 9 යටි තුන්වෙනි පේපර් එක අපි මෙලෙස ඉවර කරනවා. හරි අපි ඉස්සරහට ඉතිරි පේපර්ස් වලින් 4 5 6 දිගටම තර්ඩ් ටර්ම් වෙනකම් අපි ඉස්සරහට පේපර්ස් තියෙනවා. හරි. එතකොට ඉවරයි.